හායි කොහොමද ඔයගොල්ලෝ හැමෝටම එන්නකෝ අද මාත් එක්ක ලස්සනම ලස්සන වෙඩින් එකට යමු. මේ තමයි වෙඩින් එකේ පළවෙනි මනමාලයා. இன்றைக்கு இரண்டு மணவாளர்களை நாம் வரவேற்க போகிறோம். முதலாவது மணவாளன் வந்திருக்கிறார். மிஸ்டர் நிக்கோ கெனி. அவரை கை தட்டி கரங்களை தட்டி வரவேற்போமா? අන්න මේ දැන් ඉන්නේ මේ වෙඩින් එකේ අනිත් මනමාලයා. கரங்களை தட்டி அவர்களை வரவேற்போமா? குடும்பத்தார் வந்திருக்கார்கள். This is the moment where the father will hand over both his daughters to their selected gentlemen. அவர்கள் தேர்ந்தெடுத்த துணையோடு அவர்கள் ඔන්න ළමයි very sorry වෙන්න ඕන. මෙතනින් පස්සේ ඒගොල්ලන්ගේ රින්ච් චේන්ජ් කරන සෙරමනි එක මට රෙකෝඩ් කරගන්න බැරි වුණා. බැරි වුණානේ මේ ළමයි අමතක වුණා. ඔන්න ඒගොල්ලන්ගේ මිස් ඇන්ඩ් මිසිස් එන්ට්‍රන්ස් එකේ ඉඳලා ඉතිරි ඔක්කොම ටික තියෙනවා. முதலாவது மணவாட்டி தன்னுடைய மணவாளனோடு சேர்ந்து கொள்வார்கள். Ladies and gentlemen, put your hands together for the beautiful bride and groom of the night. This is Mr. and Mrs. Rico. members. Put your hands together, guys, for Mr. and Mrs. Charles.
ඔන්න ළමයි අපි දැන් වැඩ පටන් ගන්න යන්නේ. ඉතින් after Mr and Mrs entrance එකෙන් පස්සේ අපට welcome drink එකයි sweets එහෙම අපට හම්බුණා. ඉතින් ලංකාවේ වගේ නෙමෙයි wedding cake දෙන්නේ. wedding cake උත් හම්බුණා අපට. ඉතින් ඒ අතරේ කපල්සුත් ඒගොල්ලන්ගේ වෙඩින් කේක් කපනවා. ඔන්න ඊට පස්සේ මේන් ඩිෂ් එක දැම්මට පස්සේ මේ තියෙන ෂෙන්ඩූල්. ඉතින් ෂෙන්ඩූල් කියන්නේ ඩෙසර්ට් එකක්. මම නම් එච්චර ගොඩාක් කැමති නෑ. ඉතින් මලේසියාවේ ජනප්‍රිය ඩෙසර්ට් එකක් තමයි. අන්න දැන් තියෙන්නේ මගේ වෙඩින් ප්ලේට් එක. මෙහෙම තමයි වෙඩින් ප්ලේට් එක. ළමයි ශ්‍රී ලංකන් වෙඩින් ප්ලේට් එකයි මලේසියන් වෙඩින් ප්ලේට් එකයි කම්පෙයා කරන්න එපා. මොකද රටවල් දෙකක්, සංස්කෘතින් දෙකක්, ආහාර ක්‍රම දෙකක්. ඔන්න දැන් ඉතින් මම වැඩ පටන් ගත්තා. ඔන්න දැන් තමයි මම ඔයගලන්ට කියන්න හදන්නේ මේ වෙඩින් එකේ ස්පෙෂල් රීසන් එක සහ වෙඩින් එක ගැන විස්තර පොඩ්ඩක්. ඔන්න මේ වෙඩින් එකේ විශේෂ කාරණාව තමයි මේ මල්ලිලා දෙන්න ලංකාවේ දෙන්නේ. ඉතින් එකම ෆැමිලි එකේ අයියයි මල්ලි. ඒ වගේම මේ බ්‍රයිඩ්ස්ලා ඒගොල්ලෝ ට්වින්ස්ලා. ඉතින් එකම පවුලේ එකම සහෝදරයෝ එකම සහෝදරියෝ ඉතින් මැරි කරනවා. ඉතින් ඔයගොල්ලෝ දකින්න ඇති කලින් වෙඩින් එකේ මං ආයි ස්පෙෂල් එක්ස්ප්ලেইন කරනවට වැඩිය ඔයගොල්ලන්ට අයිඩියා එකක් එන්න ඇති මේ වෙඩින් එක ගැන. ඒ විතරක් නෙමෙයි අපි උනත් ගොඩාක් ලස්සනට මේ වෙඩින් එකට ප්‍රිපෙයාර් වෙලා ආවා. මොකද මේ බ්‍රයිඩ්ස්ලාගේ අම්මයි තාත්තයි කියන්නේ මගේත් අම්මයි තාත්තයි වගේ. ඉතින් අපිට දුකේදී සැපේදී අපිට මොනාරි ප්‍රශ්නයක් වුණාම හැම දෙයකදීම ඒගොල්ලෝ අපි ළඟින් හිටියා. අපට ඇඩ්වයිස් කරා, අපට ගොඩාක් උදව් කරා. ඉතින් මේ මල්ලිලා නංගිලා මේ හැමෝම මට මගේ පවුලේ වගේ. ඉතින් මං සහ හස්බන්ඩ් අපි යාලට ගොඩාක් ආශිර්වාද කරනවා. මේ ට්වින්ස්ලා වගේම ඒගොල්ලන්ට ට්වින්ස් බබාලා ඉපදිලා ඒගොල්ලන්ට මැරෙනකම්ම ගොඩාක් සතුටින් ආදරෙන් එකට ජීවත් වෙන්න ලැබෙන්න ඕනි සහ දෙවියන් වහන්සේ ඕන්ට ගොඩාක් ආශිර්වාද කරන්න ඕනි කියලා මම දෙවියන්ගෙනුත් ඉල්ලනවා. තව ඉවර නෑ ගයිස්. ඔන්න බලන්නකෝ ඒගොල්ලන්ගේ ලව් ස්ටෝරි එක. Aladani, Aladani, Dura banget. අන්න guys දැන් අපි shooting start කරලා තියෙන්නේ. මෙන්න මේ විදියට අපි photos අරගෙන thank you card එකත් අරගෙන ඔන්න TikTok එකට prepare වෙලා වැරදියට TikTok කරලා ඊට පස්සේ ආයි හරියට TikTok කරලා photos ගොඩාරියක් අරගෙන සතුටින් අපි විසිර ගියා. ගිහින් එන්නම්. ආයි වීඩියෝ එකකින් එනකන් subscribe කරලා තියාගන්න මාව.